මහරෑක ඔයා තනියම කාමරේ ඉඳලා ඔයාගේ ෆෝන් එක දිහා බලන් ඉන්නවා. කොන්ටැක්ට් ලිස්ට් එකේ නම් 100 ගාණක් තියෙනවා. ඒත් ඇත්තටම ඔයාගේ හිතේ තියෙන බරක් නිදහසේ කියන්න විශ්වාස කරලා කෝල් එකක් ගන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවද? සමහර විට අපි වටේ ඉන්න ගොඩක් අය අපේ ළඟින්ම ඉන්නේ අපිත් එක්ක එකට ගමනක් යන්න නෙවෙයි. අපි කොතැනද වැටෙන්නේ කියලා බලන්න ඉන්න. ඒ වගේ අයව ලේසියෙන් අඳුන ගන්න පුළුවන් සයින් 3ක් ගැන අද අපි කතා කරමු. පළවෙනි සයින් එක නිශ්ශබ්ද ප්‍රේක්ෂකයා. ඔයාගේ ජීවිතේ ඉන්නවද මෙහිම අය? ඔයාට ප්‍රශ්නයක් වුණාම, ඔයා වැටුනම එයාලා ඔයා ළඟට එනවා. ඔයාගේ දුක අහන්න, ඔයාගේ කඳුළු පිහදාන්න එයාලා හරිම කැමතියි. ඒත් දවසක ඔයා දිනනකොට, ඔයා අලුත් වාහනයක් ගන්නකොට, නැත්නම් ඔයාගේ ජීවිතේ ලොකු සාර්ථකත්වයක් ලබනකොට එයාලාගේ ඇස් දෙක දිහා පොඩ්ඩක් බලන්න. ඒ ඇස්වල සතුටක් නැහැ. එක්කෝ එයාලා ඒ ගැන කතා කරන එක මගහරිනවා. නැත්නම් ඒකේ ලොකු දෙයක් නෑ වගේ කතාවක් කියලා ඒ මොහොතේ වටිනාකම නැති කරනවා. ඇත්තම යාළුවෙක් ඔයාගේ දුකේදී විතරක් නෙවෙයි, ඔයාගේ සතුටේදී ඒ සතුට දෙගුණ කරනවා. ඊර්ෂ්‍යාව තියන අය ඔයාගේ ආලෝකයට බයයි. දෙවනි සයින් එක ශක්තිය උරා බොන අය. සමහර අයත් එක්ක කතා කරලා ඉවරුනාම නිකන් ඔයාගේ ඇඟේ තියෙන පණ ඔක්කොම නැති වුණා වගේ දැනෙලා තියෙනවද? හරියට කෝපි එකක් බොන්න කඩේකට ගියාම එයාලා කතා කරන්නේ එයාලගේ ප්‍රශ්න ගැන විතරයි. නැත්නම් අනුන්ගේ උපදුප්ප. ඔයාට දෙයක් කියන්න ඕන වුණාම එයාලා ඒක අහන් ඉන්නේ නැහැ. එයාලට ඕනේ එයාලගේ කතාව කියන්න විතරයි. මේ වගේ අය ඔයාගේ ජීවිතයට එකතු කරන්නේ වටිනාකමක් නෙමෙයි, හිස් බවක්. ඔයාගේ මනසේ තියෙන සාමය එයාලගේ ඍණාත්මක සිතුවිලි වලින් එයාලා උරා බොනවා. මතක තියාගන්න. ඔයාගේ මානසික නිදහස තියෙන්නේ ඕනෑම කෙනෙකුට ඇවිත් මුණු දාලා යන්න නෙමෙයි. සයින් නම්බර් 3 සියුම් තරගකරුවා. ව්‍යාජ යාළුවන්ගේ භයානකම ලක්ෂණය තමයි එයාලා හැම තිස්සෙම ඔයා එක්ක රහසිගතව තරගයක ඉන්න එක. ඔයා කියනවා මට අද මහන්සි කියලා. එයා කියනවා ඔයාට වඩා මට අද මහන්සි කියලා. ඔයා මොකක් හරි අලුත් දෙයක් පටන් ගත්තොත් එයාලා ඊට වඩා ලොකුවට ඒකම කරන්න හදනවා. මේක යාළුකමක් නෙමෙයි, මේක තරගයක්. ඔයා ඇත්තටම දුවන්නේ ඔයාගේ ගමනක්. ඒත් එයාලා බලන් ඉන්නේ ඔයාට වඩා එක අඩියක් හරි ඉස්සරහින් තියන්න. මේ වගේ අය ළඟ ඉන්නකොට ඔයාට කවදාවත් නිදහසේ හුස්ම ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අයව අඳුරගත්තාම ඔයා මොකද කරන්නේ? රණ්ඩු කරන්න යන්න එපා. බනින්න එපා. සමාජ මාධ්‍යවල එයාලට පේන්න පෝස්ට් දාන්න යන්නත් එපා. ඔයාගේ වටිනාම ආයුධය තමයි නිශ්ශබ්දතාවය. ටිකෙන් ටික හෙමින් ඈත් වෙන්න. එයාලට දෙන කාලය අඩු කරන්න. සීමාවල් දාගන්න. ඔයාගේ සැලසුම්, ඔයාගේ හීන එයාලත් එක්ක බෙදා ගන්න එක නවත්වන්න. වැස්සක් පායලා ගියාම පරිසරයේ නිශ්ශබ්ද වෙනවා වගේ ඔයාගේ ජීවිතේන මේ ഘോഷාකාරී මිනිස්සුන් අයින් කරාම දැනෙන නිදහසක් තියෙනවා. ඒ නිදහසට ඉඩ දෙන්න. හුදකලාව කියන්නේ දඩුවමක් නෙමෙයි. ඒක ඔයාගේ මනසට ලැබෙන ලොකුම සුවය.